ප්‍රීතිමත් උදෑසනක් යේසුස් වහන්සේගේ නාමයෙන් අපි ඔබට ආශිර්වාද කරන්නෙමු. අපගේ බයිබලය දෙවනි කොරින්ති පොත පළවෙනි පරිච්ඡේදය 4 වෙනි පදය. අපි දෙවියන් වහන්සේගෙන් යම් සැනසෙල්ලක් ලැබුවෙම්ද ඒ සැනසෙල්ල කරන කොටගෙන කොයි පීඩාවක් නමුත් විඳින්නන් සනසන්න අපට පුළුවන් වන පිණිස උන්වහන්සේ අපේ සියලු පීඩාවලදී අප සනසනසේක. මේ උදෑසන අපි දෙවියන් වහන්සේගේ වචනය දෙසට අපේ මුළු අවධානය යොමු කරන වෙලාවේ මේ ස්ථානයේ සඳහන් වෙනවා අපි ලබන හැම දෙයක්ම තව කෙනෙකුට අපේ ජීවිතේ ආශිර්වාදයක් වෙන්නට ඕන. ඒකට හේතුව අපි දෙවියන් වහන්සේව හඳුනගෙන තිබෙන්නේ, අපි දෙවියන් වහන්සේව අත්දැක්කේ අපේ ජීවිතේ අපි ලබපු දේ තව කෙනෙකුට ලබලා දෙන්නයි. දැන් උදාහරණයක් හැටියට අපි ගැලවීම ලැබුවා. එහෙම නැත්නම් අපි පාපයෙන් නිදහස් වුණා යේසුස් වහන්සේ කරුණ කොටගෙන. අපි ඒ ලැබපු දේ අපි අනිත් අයට හඳුන්වලා දෙන්නට ඕන. ඒ වගේම මෙතන කියනවා අපි අපේ ජීවිතේ මේ ජීවන ගමන ඉදිරියට යනකොට මොනතරම් පරීක්ෂාවන් වලට, මොනතරම් අමාරුකම් වලට, මොනතරම් වේදනාවන් වලට අපි මුහුණ දෙනවද? ඒ වේදනාවන් තුළ අපි ලබන ජයග්‍රහණය අපි අනිත් අයගේ ජීවිතයේදී ඒ අයට උදව් කරන්න. ඒ කියන්නේ මම ලබපු අත්දැකීම තව කෙනෙකුගේ ජීවිතයට ආශිර්වාදයක් වෙන්නට ඕන. අපි අදහන්නේ ජීවමාන දෙවියන් වහන්සේ කෙනෙක්ව. අපි යාඥා කරන්නේ ඒ ජීවමාන දෙවියන් වහන්සේටයි. එහෙමනම් අපි මේ ජීවමාන දෙවියන් වහන්සේව අදහමින් අපි යාඥා කරමින් සිටිනවා නම් අපේ මේ ජීවිත ගමනේ අපි අත්දකින විවිධ පාඩම් කරන කොටගෙන අපිට පුළුවන්කම තිබෙන්නට ඕන ඒ අපි ලැබපු අත්දැකීමෙන් අනිත් අයගේ ජීවිතයට ආශිර්වාදයක් වෙන්න. දැන් උදාහරණයක් හැටියට යමෙක් පීඩාව තුල ගමන් කරනවා, යමෙක් ප්‍රශ්නයක් තුල ගමන් කරනවා. හැබැයි ඊට කලින් අපිට ඒ ප්‍රශ්නය පිළිබඳ, අපිට ඒ පීඩාව පිළිබඳ අත්දැකීමක් තිබෙනවා අපි ඒ තුල ගිය නිසා. ඉතින් දෙවියන් වහන්සේ කොහොමද අපිට ඒ වෙලාවේ පිහිට වුණේ? දෙවියන් වහන්සේ මොන විදියටද අපිව සැනසෙව්වේ? අන්න ඒ අත්දැකීම අපි අනිත් මනුෂ්‍යගේ ජීවිතයට ලබලා දීලා ඒ අයගේ ජීවිතය අපට ධෛර්යමත් කරමින් ඒ පරීක්ෂාවෙන්, පීඩාවෙන් ජය ගන්න පිණිස අපිට පුළුවන්කම තිබෙන්න ඕන ඒ අයගේ ජීවිතයට ආශිර්වාදයක් වෙන්න. දැන් ආබ්‍රහම් දෙවියන් වහන්සේ කැඳවනකට කිව්වා මම ඔබට ආශිර්වාද කරනවා, ඔබ ආශිර්වාදයක් වෙන්න ඕන. එහෙමනම් අපේ කිතුණු ජීවිතේ අපි ලබලා තිබෙන හැම අත්දැකීමක්ම, අපි ලබලා තිබෙන හැම ආශිර්වාදයක්ම අපි ලබලා තිබෙන්නේ තව කෙනෙක්ගේ ජීවිතයට ආශිර්වාදයක් වන පිණිසයි. මේ උදෑසන මොහොතක් කල්පනා කරලා බලන්න. ඔබේ ජීවිතය කරන කොටගෙන කී දෙනෙක් ආශිර්වාද ලබලා තිබෙනවද? ඔබේ හැසිරීම තුළ, ඔබේ කතාව තුළ, ඔබේ තිබෙනා වූ ආදර්ශමත් ජීවිතය තුළ තව කෙනෙක්ගේ ජීවිතයට අභියෝගයක් ඇති වෙලා තිබෙනවද? ඒ වගේම ඔබ යන්නා වූ පීඩාව තුළ, ඔබ යන්නා වූ පරීක්ෂාවන් තුළ, ඔබ යන්නා වූ වේදනාවන් තුළ ඔබේ ජීවිතේ මොන විදිහටද දෙවියන් වහන්සේ ඒ අවස්ථාවේදී ඔබට උදව් කළේ? දෙවියන් වහන්සේ මොන විදිහටද ඔබව සැනසුවේ? ඔබට පුළුවන්කම තිබෙන්න ඕන ඒ ප්‍රශ්නය තුළ ගමන් කරන අනිත් මනුෂ්‍යයන්ට ඔබ ලැබපු අත්දැකීමෙන් සැනසෙල්ලක් ලබලා දෙන්න. දැන් මේකට තමයි උන්වහන්සේ අපිව පරිණත කරන්නේ. මෙන්න මේ හේතුව නිසා තමයි උන්වහන්සේ අපිව ආත්මීකව මුහුකුරා යන්නට සලස්සන්නේ. අපි ආත්මීකව දියුණු වෙන මනුෂ්‍යයන් වෙන්නට ඕන. අපි ආත්මීකව අත්දකින සෙනගක් වෙන්නට ඕන. දෙවියන් වහන්සේත් එක්ක අපට තිබෙන්නේ ආගමක් නොවේ, ජීවන ගමනක්. අපට තිබෙන්නේ උන්වහන්සේ සමග සම්බන්ධ වුණා වූ ජීවිතයක්. අපට තිබෙන්නේ උන්වහන්සේ සමග එකට ගමන් කරන ජීවිතයක්. ඒ ජීවිතයේදී අපි අත්දකිනවා අපි අදහන තැනෙන් වහන්සේ මොන වගේ දෙවි කෙනෙක්ද කියලා. එනිසා මතක තියාගන්න මේ උදෑසන ඔබ පීඩාවක් තුලින් යනවද? අමාරුකමක් තුලින් යනවද? වේදනාවක් තුලින් යනවද? ඔබ යන දේ කවදා හරි දවසක අනිත් මනුෂ්‍යයන්ට ආශිර්වාදයක්. දැන් දෙවියන් වහන්සේ සමහර වෙලාවෙදී අපේ ජීවිතය ඒ අමාරු දේවල් වලින් යන්නට උන්වහන්සේට හරිනවා. ඒකට හේතුව අපි උන්වහන්සේ කෙරේ තියෙන විශ්වාසය වැඩි කරගන්න,
ඊළඟට අපේ ඇදහිල්ල අපි විසින්ම ගොඩනගා ගන්න. අනිත් පැත්තෙන් ඒ අපි ලබන අත්දැකීම තව කෙනෙක්ගේ ජීවිතයට ආශිර්වාදයක් වෙන්න. ඉතින් ඒ නිසා අපිට පුළුවන්කම තිබෙන්න ඕන හැම වෙලාවෙම අනිත් මිනිස්සුගේ ජීවිතයට ආශිර්වාදයක් වෙන්න. අපි අනිත් මිනිස්සුන්ව කඩලා බිඳලා දමන අය නොවේ. අපි අනිත් මිනිස්සුන්ව ගොඩනගන්නා වූ මිනිස්සුන්. කිතුණුවේ කියලා කියන්නේ තමන්ගේ ජීවිතය තව කෙනෙකුට අභියෝගයක් ඇතුව ජීවත් වෙන ජීවිතයකටයි. ඒ නිසා මේ උදෑසන ඔබ දෙවියන් වහන්සේගේ වචනයට ඔබේ ජීවිතය රැගෙන එන්න. ඔබ ලැබුවා වූ හැම අත්දැකීමක්ම තව කෙනෙකුගේ ජීවිතයට සැනසෙල්ලක් ගේන අත්දැකීමක් වෙන්න ඕන. ඔබ රෝගයක් තුල මොන විදිහටද පීඩා විඳින්නේ? තව කෙනෙක් රෝගීව ඉන්නවද? ඔබට පුළුවන්කම තිබෙන්න ඕන ඒ රෝගීව ඉන්න කෙනාව ඔබේ ජීවිතයේ තියෙන අත්දැකීමෙන් සැනසීමක් ගෙන දෙන්නට. යමෙකුට අවශ්‍යතාවයන් තිබෙනවද? යමෙක්ගේ ජීවිතයට ඒ රැකියා ප්‍රශ්න තිබෙනවද? ඔබ මොන වගේ අමාරුකම් තුලද ගියේ? ඔබට දෙවියන් වහන්සේ කෙසේද ආශිර්වාද කරේ? ඒ සාක්ෂිය තව කෙනෙක්ගේ ජීවිතයට ආශිර්වාදයක් වන පිණිස මේ උදෑසන ඔබේ ජීවිතයේ ලැබපු දෙයින් අන් අයව සනසන මිනිසෙක් වෙන්න. මේ සිතුවිල්ල සමග මේ දවසේ අපි උන්වහන්සේගේ දෑතට බාර වෙමු. අපි යාඥා කරමු. ජීවමාන අතිශුද්ධ දෙවි පියාණනි, අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ඔබ වහන්සේ අපේ එකම ගැලවුම්කාර දෙවියන් වහන්සේ නිසා. ස්වාමිනී, අපේ ජීවිතේ අපි ලැබපු යමක් ඇද්ද? ඔබ වහන්සේ ස්වාමිනී අපේ ජීවිතයට දුන්න අත්දැකීමක් ඇද්ද? ස්වාමිනී, ඒක අනිත් අයගේ ජීවිතයට ආශිර්වාදයක් වන පිණිස අපිව ඔබ වහන්සේ බලවත් කළ මැනව. අපේ සාක්ෂිය කරුණු කොටගෙන, අපේ ජීවිත කරුණු කොටගෙන, අපේ ආදර්ශ කරුණු කොටගෙන අනිත් අයගේ ජීවිත ගොඩනගන්න අපට පුළුවන්කම ගෙන දුන මැනව. මේ උදෑසන මේ වචනය අසන හැම කෙනෙක්ගේම ජීවිතවලට ඔබ අත තබලා ආශිර්වාද කළ මැනව. ස්වාමිනී, අද දවසේ තිබෙන හැම අභියෝගයකින් අපට ජය ගන්න ඔබ වහන්සේගේ ශක්තිය ගෙන දුන මැනව. මේ වචනය අසන සියලු දෙනාද ඔවුන්ගේ ජීවිතද අපි ඔබට බාර කරමින් යාඥා කරනවා, ආශිර්වාද කරන්න. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්.